Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න ඔයාලා හැමෝම හතරෙන් මම පිළිගන්නවා මගේ vlogs with Novos channel එකට. එහෙනම් මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් ඔන්න වීඩියෝ එක පටන් ගන්නකොටම මම ඔයාලට කියන්න කැමතියි මුලින්ම වීඩියෝ එක බලන්න කලින් කියලා subscribe කරලා like එකක් දාලා මෙන්න කියලා. හරි. ඉතින් මම ගොඩාක් කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එකක් ගේන්නේ. මම පොඩි වැඩ වගේකට බිසි වෙලා හිටපු නිසා. ඉතින් ඔන්න අද වෙනද වගේම අපේ යාළුවෝ සෙට් එකක් එක්ක මම day out plan එකක් දාගත්තා. ඉතින් අද තමයි day out එක යන දවස. ඉතින් මට day out එකට ready වෙන්න ගමන් ගන්න ලොකුවට වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් මම යන්නේ මේක ටිකක් දුර ගමනක්. ඒ නිසා මමගේ බයික් එකෙන් යන්නේ නෑ. මම යන තිරණය කරා බස් එකේ. මට කියන්න අමතකනවා මම එනකොට වීඩියෝ එකක් ගන්න කියලා. වෙනකොට ගන්න ඉතින්. ඔයාලට කියන්න මම මේ ඉන්නේ හොඳට බැනුම් ගන්න ගමන්. මොකද අපි සෙට් එකම කතා කරගත්තා 9 වෙනකොට සෙට් වෙනවා කියලා. කොහොම හරි මම එනකොට 9යි කොහොම හරි ගොඩක් පරක්කු වෙලා. ඉතින් පැයක් පරක්කු වෙලා තමයි අපේ ප්ලේස් එකට ගෙන ලොකේෂන් එකට යන්න ඕනේ. ඉතින් දවසම බැනුම් අහපු එක තමයි කරේ. ඉතින් ඔයාලගේ සෙට් එකෙත් තියේ වගේ කොහේ හරි යාළුවෝ සෙට් ගමනක්. ඉතින් මෙතන කියන්නේ කලපුව රිසෝට් කියලා. මේක බලපිටේ තියෙන්නේ. ඔයාලට ඒ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔයාලට පුළුවන් ඔයාලගේ Facebook page එකේ ඒක search කරලා බලන්න. ඉතින් මම description එකේ ඒකට අදාළව තියෙන links ටික දාන්නම්. ඔයාලට පුළුවන් එකෙන් අදාළ details අරගෙන ඔයාලගේ day out එකත් ඒ විතරම plan කරන්න. ඉතින් මේ view එක මාරම ලස්සනයි. මම ඔයාලට එක මං කියනට වඩා වීඩියෝ එක බැලුවොත් ඒක ගැන ලොකු ලස්සනයිට එකක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඒ වගේම ඔයාලගේ සර්විස් එකත් ගොඩාක්ම හොඳයි. කියන්නේ අපි ඉල්ලන දේවල් on time අපිට ලැබෙනවා. අත්‍තරම ගොඩක් හොඳ ප්ලේස් එකක්. මං ඔයාලට රෙකමන්ඩ් කරනවා ගිහින් එන්න. ගිහිල්ලා ඔයාලගේ යාළුවොත් එක්ක ඔයාලගේ family members-ලාත් එක්ක enjoy කරන්න කියලා. ඉතින් බලමු. මගේ වීඩියෝ එක තාමත් මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා යන්න අමතක කරන්න එපා. මේකේ මං යන යාළුවෝ කවුද කියලා ඔයාලට මම අමතෙන් introduce කරන්න දෙයක් නෑ. මගේ YouTube channel එකේ ඔයා ලොකු fan කෙනෙක් නම් දන්නවා මේ කවුද කියලා. ඉතින් මාත් එක්ක හැමදාම videos වලට එකතු වෙන මගේ යාළුවෝ set එක තමයි මේ පාරේ ඉන්නේ. ඒත් මේ පාර දෙන්නෙක් වැඩි. ඉතින් ඒ දෙන්නා මගේ යාළුවෝ දෙන්නෙක් මගේ කොලෙජ් එකේම. ඉතින් ශරියන් සිත්මිනි ඒ දෙන්න තමයි මගේ වීඩියෝ එකට අලුතින්ම එකතු වෙලා ඉන්නේ. ඉතින් අනිත් අය ගැන ඔයාලා ගොඩාක් හොඳට දන්නවනේ. ඉතින් ඊට පස්සේ අපිට watermelon drink එකක් දුන්නා. ඉතින් ඒක welcome drink එක. රසයි. අද අපි හිතාගෙන ආව ගොඩාක් games play කරන්න. අපි බලමු වීඩියෝ එකේ මොනවද වෙන්නේ කියලා. ඉතින් pool එක මාරම ලස්සනයි view එක. ඊට පස්සේ යාළගේ lunch එකත් ගොඩාක්ම හොඳයි. ඉතින් අපි ගොඩක් games play කරන්න කියලානේ ආවේ. ඉතින් මුලින්ම welcome drink එක අපි අරගත්තා. මෙතෙන්දී එක යාළුවෙක් තාම නෑ. ඉතින් ආයෙනකන් තමයි අපි මේ entrance එක ගාවට වෙලා කියව ඉන්නේ. හරි දැන් ඔයාලට කියන්න.
ඔයාලට පූල් ඒරියා එක පෙන්වන්න. ඉතින් ඒක මාරම ලස්සනයි view එක. ඔයාලට පේනවා. يعني මාරම nature එකත් එක්ක mix කරලා හදලා තියෙන්නේ. ඒක තමයි මං ආසම view එක. මං හිතන්නේ මගේ හිතේ ඩයාර්සරින් මේක තමයි ලස්සනම තැන. දැනට ලස්සනම තැන් වලින් දෙවෙනි ප්ලේස් එක මට දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මාරම ලස්සනයි view එක. අපි උදේම පූල් එකට යන අයිතියක් තිබුණේ නැහැ. පොඩි ගේම්ස් වගේ ප්ලේ කරන්න තිබිච්ච හින්දා. ඉතින් ඒ නිසා අපි ටික වෙලාවක් ඉඳලා තමයි පූල් එකට ගියේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ මම ගොඩාක් කතා කරන්නේ නැහැ. ඔයාලට එන්ජොයි කරන්න දෙනවා. මම හිතනවා ඒක ගොඩක් හොඳයි කියලා. මේ අද මම ප්ලේ vlog එක කරන අයිතියි. මගේම channel එකේ ඉතින් මාවම මම ප්‍රමෝට් කරගන්නවා වගේ. ඉතින් ලස්සනයි. ඉතින් අපි අද දවස යාළුවොත් එක්කම ගත කරේ. මට හිතා ගන්න බෑ මොකද ඒක මාරම බැඳීමක්. මං හිතනවා ඔයාලටත් ඒ වගේ යාළුවෝ ඉන්නවා ඇති කියලා. අද වෙනකන් අපිත් එක්ක ඉන්න යාළුවෝ තමයි මං හිතන්නේ අනාගතෙත් අපේ ජීවිතය අවසන් වෙනකම් වුණත් අපිත් එක්ක ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ හොඳ යාළුවෝ නැති කරගන්න එපා. මාඩ බෑ. සමාව ගනින් බැලපෙමු ටික. අපේ පූල් ඒරියා එක. ඔන්නෝක තමයි මම කැමතිම පාට් එක. මේ තමයි අපේ room tour එක. ඉතින් මාරම ලස්සනයි. අපිට මේක තමයි ඒගොල්ලෝ change කරගන්න, එතකොට ටිකක් rest කරන්න කියලා දෙපු room එක. ඉතින් ඒක මාරම ලස්සනයි. වගේම අපිට අවශ්‍ය කරන ඔක්කොම facilities එකේ තිබුණා. ඉතින් මේ තමයි මගේ යාළුවෝ ටික. මගේ වීඩියෝ එකට පොක්කෙම්ම support කරන මගේ යාළුවෝ ටික. මට එනකම් මම ඇතුළට ඇවිල්ලා වීඩියෝ කරගන්නකම් හරියම නිහතමානී විදිහට බලාගෙන හිටියා. ඒකට thank you. ඉතින් මේ තමයි window එක. ඉතින් ඒකේ outdoor view එක තමයි මම ඔයාලට දැන් පෙන්නන්නේ. අනික මාරම ලස්සනයි එළියට පේන විදිය. ඉතින් ඕක තමයි ඊළඟට bathroom එකත් අවලක් නෑ. shape එකත් මාරම quality. හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබුණා. ටිකක් වතුර බහින්න ප්‍රමාදයි. ඒක විතරයි තිබුණේ. ඉතින් මේ තියෙන්නේ අපේ bathroom එකේ mirror එක. ඒකේ photos මම upload කරලා ඇති. ඔයාලා මගේ Facebook fan කෙනෙක් නම් ඔයාලට ඒවා බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි මේ පල්ලෙහාට තමයි යන්නේ. මොකටද අපි කතා කරගත්තා අද සින්දු කියන්න, ඩාන්ස් කරන්න, ඉතින් ඒ වගේ දේවල් වලට. ඉතින් අපු නිසා ආපු ගමම පොල් බහින්න ගියේ නෑ. ඒ නිසා අපි දැන් මේ පල්ලෙහාට යන්නේ සින්දු කියන්න, ඒ වගේම ඩාන්ස් කරන්න, පොඩක් රෙස්ට් එකක් ගන්න, යාළුවොත් එක්ක කතා කරන්න. කොට කාලෙකින්නේ. ඉතින් ඒගොල්ලෝ දැන් රෙඩි වෙලා ඉන්නේ. අපි ඒගොල්ලෝ අපිට ලොකු JPL එකකුත් දුන්නා. ඉතින් අපිට පුළුවන් වුණා ඒක කනෙක්ට් කරගෙන ලස්සන සින්දු කියන්න, ඩාන්ස් කරන්න. ඉතින් යාළුවා අපිට ගොඩාක් සපෝට් කරා අපේ අද දවස ලස්සන කරගන්න.
ඉතින් මෙහෙ වගේ යාළුවොත් එක්ක කියව ඉන්න මං හරිම ආසයි. මං විතරක් නෙමෙයි මේ වීඩියෝ එක බලන ඔයගොල්ලෝ හැමෝමත් ඒ වගේ කියලා මං හිතනවා. ඉතින් මාරම සහැල්ලුවක් දැනෙන්නේ, ස්ට්‍රෙස් ෆ්‍රී. ඉතින් මං ඔයාලටත් කියන්නේ ඔයාලට ඉන්නවා නම් හොඳම යාළුවෝ සෙට් එකක් ඒගොල්ලෝව නැති කරගන්න එපා. එයාලව හැමදාමත් ආරක්ෂා කරගන්න. මොකද හැමෝටම හොඳම යාළුවෝ කියන කට්ටිය හම්බ වෙන්නේ නැහැ. අපි දැන් මේ රෙඩි වෙන්නේ සින්දු කියන ගමන් ඩාන්ස් කරන්න. ඉතින් ඒකට අපේ සිංගර්ට මේන් අපේ සිංගර් white and green colour dress එක අඳගෙන ඉන්නේ. ඉතින් එයාගේ voice එක මාරම ලස්සන අපේ සංජිගේ. ඉතින් එයාට අපි මේ ප්ලේස් එකක් හදලා දුන්න සින්දු කියන්න. අපි ඩාන්ස් කරනවා. ඉතින් යාළුවෝ ඩාන්ස් කරන වෙලාවේ ඔයාලට ඒ කියන්නේ ඒ අපි හිටපු සිටුේෂන් එකේ විදියටම ඔයාලට දෙන්න ඕන නිසා මම එතනදී මුකුත් කතා කරන්න ගියේ නෑ. ඉතින් ඒ විදියට අපි සින්දු කියලා නටලා ඒ දවස ලස්සනට පටන් ගත්තා. ඉතින් මේ vlog එක කියන්නේ මේ day out එක අපි ගොඩාක් plan කරා. ඒ කියන්නේ ගොඩක් වෙනස් විදියකට දැන් වෙනදට ගියාට පස්සේ මේ වගේ දේවල් අපි කරා අඩුයි. ඉතින් අලුත් දේවල් අපි add කරගත්තා.
මොකද අපිට ඕනුනේ ගොඩාක් එන්ජොයි කරන්න ඒ දවසේ. මොකද අපේ ජොබ් එකේ අපි අලුතින් අපොයින්ට්මන්ට් ගන්න කලින් අපි හම්බ වෙන දවස තමයි මේ. ඉතින් ආයි ජොබ් එක හම්බුනාට පස්සේ අපි කවදා හම්බ වෙයිද කියන තත්ත්වය මත අපි තීරණය කරා අද ගොඩාක් එන්ජොයි කරනවා කියලා. ඉතින් අපි දැන් මේ යන්නේ අපේ ලන්ච් එක අරගන්න. ඉතින් ඔයාලට මම ලන්ච් එක පෙන්නුවා අපිට තිබුණේ මොනවද කියලා. ඉතින් දැන් යන්නේ සෙට් එකත් එක්ක කෑම කන්න. මොකද නටලා ඩාන්ස් කරලා ගොඩක් මහන්සි. ඉතින් ඒ නිසා අපි දැන් ලන්ච් කන්නකොට මම හිතන්නේ වෙලාව 12:00 වගේ අතර. ඉතින් දැන් මෙයාලා මේ අවස්ථාවේ හිතාගෙන මම දැන් මේකට ෆොටෝ එකක් කියලා. ඉතින් ඒකයි ඔය මූණු බෙරි කරගෙන වගේ බලාගෙන ඉන්නේ. හරි. ඉතින් අපේ ලන්ච් එක අරගත්තට පස්සේ අපේ ඩෙසර්ට් එක විදිහට අයිස්ක්‍රීම්, ඊට පස්සේ පයිනැපල්, ඊළඟට වෝටර්මෙලන් and පපායා දුන්නා. ෆෘට්ස් විදිහට මේ විදිහට කන්න අයිස්ක්‍රීම් එක මික්ස් කරලා. හම්බුනේ වැනිලා අයිස්ක්‍රීම්. ඉතින් අපි චොක්ලට් ෆ්ලේවර් එකට කැමති කට්ටිය ඉන්නවා, වැනිලා ෆ්ලේවර් එකට කැමතිම නැති කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි මේ බලාගෙන ඉන්නේ එයා ගිහින් රික්වෙස්ට් එකක් කරා චොක්ලට් අයිස්ක්‍රීම් අපිට ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ වෙලාවේ යාළුවගේ ස්ටොක් තිබුණේ නැහැ. ඒත් ඉට්ස් ඕකේ. අපි ඒක මැනේජ් කරගත්තා. ඉතින් ඒක තමයි අපි දෙන්න මේ බලාගෙන කියව ඉන්නේ. ඉතින් අපි අපේ ඩෙසර්ට් එකත් අරගෙන අපි ඊට පස්සේ යන්න පූල් එකට. ඉතින් ඒ නිසා ඉක්මනට ඩෙසර්ට් එකත් අරගෙන ඉවර වෙලා අපි රෙඩි වෙලා පූල් එකට යන්නයි දැන් හදන්නේ. ඉතින් අපි රෙඩි වෙන්න යන්නේ වීඩියෝස් මට ගන්න බැරි වුණා. මොකද මගේ ෆෝන් එකේ බැටරි ඩෙත් වෙලා තිබුණේ. ඉතින් ඒ නිසා මම ටික වෙලාවක් charging දාලා තමයි වීඩියෝස් අරගත්තේ. මෙන්න කීයක හැමෝම බලන්න මෙතන.
ඉතින් අපි වොෂ් එකක් දාගෙන ඉවර වෙලා දැන් මේ රෙඩි වෙලා ඉන්නේ. අපි ඊවිනිං එකට අපිට දෙනවා කියලා කිව්ව ටී එක බොන්න. ඉතින් ඔය අතරතුර යාළුවෝ ෆොටෝස් අරගත්තා. අපි තව කතා වෙලා ගත්ත වීඩියෝ එකක් තිබුණා. ඉතින් ඒ වීඩියෝ එක කම්ප්ලීට් කරන්න තිබුණා. ඉතින් ඒකත් කරා. ඉතින් අද දවස මාඩම ෆනි and මේ ප්ලේස් එක මං ගොඩාක් රෙකමන්ඩ් කරනවා. highly recommend කරනවා. ඇවිල්ලා ඔයාලගේ යාළුවොත් එක්ක family members-ලත් එක්ක ඇවිල්ලා enjoy කරලා යන්න අමතක කරන්න එපා. වගේම මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා අමතක කරන්න එපා. එහෙනම් මගේ යාළුවා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආයෙත් අලුත්ම වීඩියෝ එකක් අරගෙන එනකම් යාළුවෝ ටික වීඩියෝස් අරගන්නකම් ඔන්න ආපා මට වීඩියෝ එකේ කතා කරන්න ඕන නැහැ. පටපට ගාලා වීඩියෝස් ටික අරගෙන මට ඕන දවසේ එන්ජොයි කරන්න. ඒ නිසා මේක තියෙන්නේ අම්බලන්ගොඩ. හරිම ලස්සන ප්ලේස් එකක්. එහෙනම් අද අපේ ඩේ අවුට් එක ඉවරයි. අපි දැන් මේ ගෙදර යන්න හදන්නේ. මගේ යාළුවගේ vlog එකකට මම මේ උදව්වක් වශයෙන් වොයිස් කරන්නේ. අද මම ගොළු වෙලා. ඒකත් අල්ලන්නේ. ඒ වගේ මේ පැත්තට අල්ල ගන්න බැරි. මෙච්චර ලස්සන තේනවා. මේ අපි ආවේ හදපු. බයි. කබල රිසෝට් එක. කබල නෙවෙයි. කලපුර රිසෝට් එක ලස්සනයි. බයි. අංකල් බයි. අංකල් බයි. ඊළඟ අලුත් දෙකක් අරගෙන නිකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.
නැග්ගලාත් පුදුමා දිප්පියා නැග්ගත් වැඩක් නැහැ ඉතින් උකුලේනේ